අපිට දැන් තෙල් ප්‍රශ්නයක් තියෙනවා. ඒක අපේ රටට විතරක් නෙමෙයි මුළු ලෝකෙම හැම රටකටම වගේ දැන් බලපාලා තියෙනවා තෙල් ප්‍රශ්නේ. ඒ මොකද ප්‍රශ්නේ බලා තියෙන ඔය රටවල් වලට සල්ලි නැතුව නෙමෙයි. අපිට ඉස්සෙල්ලා තෙල් ප්‍රශ්නේ තිබ්බේ අපිට ඩොලර්ස් නැතුව ලංකාවට තෙල් ගන්න. දැන් තියෙන්නේ අපිට ඩොලර්ස් තියෙනවා. නමුත් ගන්න තැනක් නැහැ. මොකද යුද්ධය නිසා තෙල් නැව් එන්නේ නැහැ. ඒ නිසා මේක හැම රටකටම වගේ දැන් තෙල් හිඟයක් තියෙනවා. ඉතින් අපිට දැනටමත් මම ඊයේත් කතා කළා අපේ ඇමතිතුමා දැනටමත් අපිට තව මාසයකට වඩා ලංකාවේ තෙල් තියෙනවා. ඉතින් අපි දන්නේ අපිට ඉස්සරහට තෙල් කොහොම හම්බ වෙයිද කියලා නිසා අපි අර පරිමැස්සෙන් පාවිච්චි කරන්න ඕනේ. අපිට අත්‍යවශ්‍ය දේවල් තියෙනවා කරගන්න. අපි මේ තෙල් ටික ඔක්කොම නාස්ති කරගත්තොත් එහෙම එකපාර ඉස්සරහදී අත්‍යවශ්‍ය දේවල් වලට තෙල් නැතුව යන්න පුළුවන්. අන්න ඒ නිසා ඒ අර පරිමැස්මන තමයි අපි මේ විදිහට QR කෝඩ් එකක් දාලා පොඩ්ඩක් අර පරිමැස්මෙන් පාවිච්චි කරන්න කියන පණිවිඩය ජනතාවට දීලා තියෙනවා. ඒකට මේ QR ක්‍රමවේදයේ යම් දෝෂ තියෙනවා කියලා කියන. එතකොට ඔබතුමාලට තියෙන මීට වැඩිය තාක්ෂණික ඉදිරියට ගිය ක්‍රමවේදය. ඔව් මෙහෙමයි QR එක තාක්ෂණ දැන් මේ හදිස්සිය දාපුවාම හරිද? ඉතින් පොඩි ප්‍රශ්න තියෙනවා තමයි ඒක පිළිගන්නවා. QR එකේ ප්‍රශ්න තියෙනවා කියලා. QR එක අපි ඩිජිටල් අමාත්‍යාංශය මගින් ඒක ඒ විශේෂඥයෝනේ කරන්නේ. ඉතින් අපේ දේශපාලඥ හැටියට අපිට තියෙන තීරණ අරගෙන ඒගොල්ලන්ට කියන්නේ ඒගොල්ලෝ තමයි මේක හදන්නේ. දැන් ඒකේ මම අදූදෙත් අහලා බැලුවා. දැන් මේ වෙද්දි මම හිතන ගොඩක් ප්‍රශ්න විසඳලා කියන එක තමයි මට දුන්නේ. පක්ෂය හැමදේම බොරුදියේ තමයි මාළු බාන්නේ. කවදාකවත් ඒගොල්ලන්ට මාළු හවුන්නේ නැහැ. ඉතින් මේක අන්තර්ජාතික මට්ටමේ ප්‍රශ්නයක්. ඉතින් මේකට අපි මුහුණ දෙන්න වෙනවා අනිවාර්යයෙන්ම. ඉතින් මම හිතනවා ජනතාව එදාට වඩා අද බුද්ධිමත් ජනතාව තේරුම් ගන්නවා මේක යුද්ධයක් නිසා මේක ඇති වෙලා තියෙන්නේ. ඒක ආණ්ඩුවේ ප්‍රශ්නයක් නෙමෙයි මේක යථාර්ථයට මුහුණ දිය යුතුයි. අපි ඒ නිසා අපි සියලුම ජනතාවට ආරාධනය කරනවා තත්ත්වයේ තේරුම් අරගෙන බොරු ප්‍රචාර වලට විපක්ෂය මගින් දාන බොරු ප්‍රචාර වලට බොරු රැවටිලි වලට අහු වෙන්න එපා කියලා. අපි තීරණ ගන්න හදිස්සි වෙන්නේ නැහැ. අපි තීරණ ගන්නේ නිකන් ඔය හිතන විදිහට නෙමෙයි. අපි හොඳට සාකච්ඡා කරලා තමයි රජයේ තීරණ ගන්නෙ. මොකද අපි උනට වඩා හදිස්සි වෙන්න ඕනෙත් නැහැ. මොකද මිනිසුන් මේ කුලප්පු කරවලා තව රට අවුල් වෙනවා. ඒ නිසා අපි ඉතා පරිස්සමෙන් තමයි තීරණ ගන්න. ඉතාමත් හොඳට හිතලා බලලා තමයි හරි තීරණේ හරි වෙලාවට ගන්නවා.